සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවද? එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව අද වීඩියෝ එකට යමු. ටිකක් අසනීපෙන් ඉන්නේ අපි හැමෝටම අසනීප වුණු සතියක්. එහෙනම් මගේ කලින් වීඩියෝ එකට ලස්සන ආදරණීය කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියන්න. මේ වීඩියෝ එකෙන් මම අමතක කරන්නේ නැහැ. ඒ වගේම ලබන අඟහරුවාදටත් ඒ වගේම ලස්සන අත්දැකීමක් ලස්සන කියන්නේ ඔයගොල්ලෝගේ ජීවිතේට වටින අත්දැකීමක් බෙදා ගන්න. ඒ වීඩියෝ එකෙන් එන්නම් මම හැමදාම සිකුරාදට ඔයගොල්ලන්ට පෙන්නන්නේ වැදගත් වීඩියෝ එකක් නේ. එහෙනම් අද අපි අපේ වැඩ පහසු කරන කාලය ඉතුරු කරන එතකොට මොකද්ද අර කාර්යබහුල ජීවිතයකට වටින ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයගොල්ලොන්ගේ ජීවිතේත් කාර්යබහුලයි නම් ඒක අඩු කරගන්න පුළුවන් එක්තරා ක්‍රමයක් තමයි නිින්ද. ඔයගොල්ලොන්ගේ නිින්ද පොඩි වෙලාවකට හෝ අඩු කරලා මෙන්න මේ වගේ දේවල් ඉක්මනින් කරගෙන තියාගත්තොත් මම හිතනවා ඔයගොල්ලොන්ට ගොඩාක් කාලය ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් කුස්සියට ඕන කරන බඩු ටික පෙර සූදානමක් ඇතුව ලැකලෑස්ති කරගන්න එක, අත්‍යවශ්‍ය බඩු පහසු තැන්වල තබා ගන්න එක, ඒ වගේම ගෙදර කාමරයක අල්මාරියක් වුණත් වැඩට යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම්, ගමනක් යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒවා පිළිවෙලට හදාගන්න එක. කොහොමද ඉතින් කොච්චර පිළිවෙල කරත් මේක මාසයකට සැරයක් හෝ සති දෙකෙන් දෙකට හෝ ආපහු සැරයක් අස් කරන්න ඕනේ. ඉතින් මගේ වැඩ පහසු කරන එක්තරා ක්‍රමයක් තමයි අනවශ්‍ය බඩු සේරම ඉවත් කරලා අත්‍යවශ්‍ය බඩු පමණක් තියාගෙන මේ විදිහට තව කෙනෙකුට මේ අල්මාරිය ඇරලා දෙයක් ඉක්මනට ඉතාලි කෙටි තප්පර ගානකින් ගන්න පුළුවන් විදිහට ඒ බඩු ටික පිළිවෙලට සකස් කරලා තියෙන එක. මොකද කාන්තාවක් විදිහට ගෙදර අම්මා විදිහට අපිට හිතාගන්න බැරි අවස්ථා එන්න පුළුවන්. අපිට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වෙන අවස්ථා එනවා. නැත්නම් හදිසි කමල ගෙදරක හෝ දාන ගෙදරක හෝ ඕනෑම මේ ගෙදරින් එළියට යන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට ගෙදර ඉන්න අයට ඉතා පහසුවෙන් ඒ දේවල් හරියට ඉක්මනට කරගන්න පුළුවන් වෙන විදිහට ගෙදර හදලා තියෙන එක මම හිතනවා කාන්තාවකගේ තවත් එක්තරා වැදගත් සාධකයක් කියලා. ඉතින් මම මගේ බබාගේ බඩු වෙනමයි, අපේ බඩු වෙනමයි, තව අල්මාරියක් තියෙනවා. ලිය කියවිලි එහෙම දාලා තියෙන වැදගත් අල්මාරිය කියන්නේ වැදගත් දේවල් දාලා තියෙන අල්මාරියක්. ඒ අල්මාරියක් දවසක ඔයගොල්ලන්ට පෙන්නන හරි පිළිවෙලට තියාගෙන ඉන්න විදිය. මොකද කෙනෙකුට හදිස්සි අවශ්‍යතාවයක් වලදී ඉක්මනට තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් වෙන විදිහට ගෙදර කළමනාකරණය කරගන්න පුළුවන් නම් අපි හිතනවා අපේ ජීවිතය කිසිම අමාරුවක් නැතුව මනස සතුටින් සැහැල්ලුවෙන් තියාගෙන අපිටත් කාලය ඉතුරු කරගෙන අපිටත් නිදහසේ ඉන්න කාලය හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔය දැන් බබාට එහෙමනම් බබාගේ බෙහෙත් බෝතල් එක, උණ බලන කටුව, බබාගේ බර පොත, එතකොට බබා දැන් කොහේ හරි එක්ක යනවා නම් එයාට ඕන කරන ඩයපර්ස් දාන බෑග්, shopping bags, එතකොට එයාට එලා නිටි රෙදි, ඒ වගේ හැම දෙයක්ම අඩුවක් නැතුව එයාට වෙනම හදලා තියෙනවා. එතකොට මම නැතත් මම ඇත්තටම අපේ ජීවිතය අවිනිශ්චිතයි. ජීවිතේට එන ප්‍රශ්න අවිනිශ්චිතයි. මම නැතත් තව කෙනෙකුට ගන්න ප්‍රයෝජනයි. මම දන්නේ එතනින් එහාට කොහොම වෙයිද කියලා. හැබැයි මම ඉන්නකන් මම නැතත් අනිත් කෙනාට පහසු වෙන විදිහට මම මගේ ගෙදර ලස්සනට හදලා තියෙනවා. කළමනාකරණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ පුංචි දේවල් ඔයගොල්ලෝගේ ජීවිතේටත් ලං කරගෙන තව කෙනෙකුට පහසු වෙන විදිහට සහ තමන්ගේ මානසික සතුට දැන් මේ වගේ දේවල් කරලා තිබ්බහම අපිට හැම වෙලේම ඇඟිල්ලෙන් එන අර කතන මේක මෙතන කී යන්න ඕනේ නැහනේ. අපිටත් මනස සතුටුයිනේ, අපිටත් නිදහසේ ඉඳගෙන තව වැඩකට යොමු වෙන්න පුළුවන් නේ. අන්න ඒකයි අපිටත් නිදහසේ ඉන්න පුළුවන් හොඳ පෞල් ජීවිතයකට වටිනා උපදෙස් ටිකක් වටිනා සාර්ථක ජීවිතයක් ගත කරන්න මේ වගේ පුංචි දේවල් අනුගමනය කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කුස්සියේ වැඩවලදී
විශේෂයෙන්ම අපිට කුස්සියනේ වැදගත් වෙන්නේ. වැඩට යන කෙනෙක් ඉන්නවා නම් කලින් පෙර සූදානම රෑ වැඩ ඇරිලා ආවත් පැයක් යයියෝ නම් ඔයගොල්ලන්ට ඒ ටික ලකලෑස්ති කරලා පහුවෙනිදා උදේට ගන්න. ඒතකොට පරක්කු වෙලා හැරුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මටත් ඕනම අවස්ථා තියෙනවා බබා හැරිලා මටත් පරක්කු වෙලා නැගිටින්න වෙන අවස්ථා. හැබැයි හරි ලේසියෙන් මම ඉක්මනට උයා ගන්නවා. ඒකට හේතුව තමයි මගේ පෙර සූදානම. කලින් දවසේ හැමදේම ලස්සනට ලෑස්ති කරලා පොල් ටික ගාලා බොක්ස් වල දාලා එතකොට බීලුණු ගෙඩි ඉඳලා සුද්ධ කරලා ඔයගොල්ලෝ මගේ දැකලා ඇති පුංචි දේවල්. ඉතින් ඔය විදිහට නිසි කළමනාකරණයක් ඇතුව තමන්ගේ පවුල ගෙනියන්න පුළුවන් නම් කාන්තාවක් විදිහට අම්මා කෙනෙක් විදිහට මං හිතනවා ඔළුවට අනවශ්‍ය ප්‍රශ්න අනවශ්‍ය බර එන්නේ නැහැ කියලා. එහෙනම් ඔන්න අද මගේ චූටි ටිප්ස්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ පුරුදු වෙලා බලන්න කරන්න කැමති නම් විතරක්. චූටි බබෙක් හිටියා කියලා මට කිසිම අමාරුවක් නැහැ. හැමදේම හරියම ලේසියෙන් මම කරගන්නේ මෙන්න මේ වගේ පුංචි දේවල් පෙර සූදානමක් ඇතුව සිහියෙන් ඇත්තටම හිතා හොයලා බලලා කරන නිසා. ඉතින් ගෙදරට අවශ්‍ය කරන බඩුව වුණත් මට ගෙදරම හදාගන්න පුළුවන් වෙන්නේ ඔය වගේ පුංචි ටිප්ස් අනුගමනය කරන නිසා. දවසක් හරි වෙහෙස වෙලා මේ වගේ දේවල් අනුගමනය කරොත් දැන් මට මේකට දවසක්ම ඇඳුම් මාරු කරන්න ඕන අවස්ථා ගානකදීම. හැබැයි සතියේ එක දවසක් ඒකට යොමු කරොත් ඊටු දවස් 4ම සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්. මනසට වදයක් නැතුව. එහෙනම් ඉතින් මම ලාභෙට ගත්ත බඩු ටිකක් ඔයගොල්ලන්ට පෙන්වන්නයි හදන්නේ. ලාභෙ තිබ්බට වැඩක් නැහැ ක්වොලිටිය නැත්තම්. හැබැයි මං හිතන්නේ මම ගත්ත බඩු ක්වොලිටියයි ලාභෙයි දෙකම බලලා තමයි ගත්තේ. මේ වගේ බොක්ස් එකක් එහෙම කඩේ රුපියල් 1000ක් පැනලා. ඔයගොල්ලෝ දන්නවද මම මේක ගත්තේ කීයටද කියලා? රුපියල් 350ට. මං හිතන්නේ ගවර්න්මන්ට් එකෙන් දාලා තිබුණ සේල් එකක්. මං හිතන්නේ මේක පිට රටින් ගෙනාපු බඩු වගේක් වෙන්න ඇති. සාමාන්‍යයෙන් එහෙම සේල්ස් දානවනේ. නගර සභාවකින් තමයි මේක දාලා තිබුණේ. මේ ස්ටිල් භාජන එහෙම කිරිගොට්ට එහෙම මේ ඔක්කොම ගත්තේ රුපියල් 350ට. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? හොඳ ක්වොලිටි එකෙන් මට ඕනම කරන තෝසෙ පැටියකුත් මං ගත්තා. මම අන්න එකයි හැම වෙලේම කියන්නේ තමන්ට හොඳ නුවණක් බුද්ධියක් තියෙනවා නම් තමන්ගේ පෞද්ගලික ජීවිතයට අත්‍යවශ්‍යම දේවල් විතරක් ලං කරගෙන ඒ ජීවිතේ ඕන කර හැම දෙයක්ම ගොඩ ගහ ගන්න නැතුව නිසි කළමනාකරණයකින් යුක්තව පවුල ගෙනියන්න පුළුවන් නම් කාලේ මුදල් ශ්‍රමය එතකොට මානසික සුවය මේ හැම දෙයක්ම ලස්සනට ලබා ගන්න පුළුවන් අපේ පෞද්ගලික ජීවිත ඇතුළත. එහෙනම් ඔන්න අද වීඩියෝ එක මේ ගැන ලබන අඟහරුවාදා මගේ ජීවිතයේ තවත් අසීරු අත්දැකීමක් පසු කරපු කාලයක් ගැන ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නම්. මොකද මේ මම මගේ වීඩියෝස් බලන ජෙනරේෂන් එක බැලුවා. ගොඩාක් අය බලන්නේ 25ත් 36ත් ඒ කියන්නේ 40ත් අතර ආදරණීය සහෝදර සහෝදරියෝ. ඒගොල්ලන්ට මම හිතනවා මම අද සතුටින් ඉන්න ජීවිතේට රහස කියලා දෙන්න පුළුවන් වෙයි කියලා. දුක තුලින් සතුට හොයාගත්ත එක කොහොමද කියලා. එහෙනම් ඒගොල්ලන්ට වටින වීඩියෝ එකක් අරගෙන අනිවාර්යයෙන්ම ලබන අඟහරුවාදා එන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මට කමෙන්ට් එකක් දාන්න ලස්සන අඩුපාඩුවක් තියෙනවා නම් එකක් කියන්න. එහෙනම් අදට වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි. ඉතින් ඔන්න දවසම මහන්සි වෙලා විඩාවත් එක්ක නිවහ ගන්න මේක නම් කරන්න එපා. හැබැයි අපි හැමදාම කරන්නේ මාසෙකට සැරයක් වගේ තමයි මේ දේවල් කරන්නේ. අපේ හස්බන්ඩ් අපි දෙන්නට රයිස් එකක් ගෙනත් දුන්නා. මම දන්නෙත් නැහැ. මොකද එයා දකින්නවනේ මං දවසම මහන්සි වෙන විදිහ. ඔව් අනේ ඇත්තටම එහෙම හස්බන්ඩ් කෙනෙක් අර තේරුම් ගත්ත හස්බන්ඩ් කෙනෙක් ලබන්න ගොඩාක් පින් කරලා තියෙනවා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. හැමෝටම පරිස් තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.